ඔය දවස් 4 නිවාඩු දෙන එකද ලයින් චරිත්‍ර ආයතනයේද කියන එක ඔයාලට දැනගත්තකි පැමිණි තිබෙන සංඛ්‍යාව. තවත් ආයතන ප්‍රොමෝට් කරගන්න අපේ ආයතනයට කැලලි කිරීමක් තමයි මෙතන වෙන්නේ. නැවත අප ආයතනයට මේ දිනවල ෆේක් account වලින් මඩ ප්‍රචාර ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මොකද පහුගිය දවස්වල අප ආයතනය බඩු මඩු දෙනවා එහෙම කියලා අපි වටන්න ගොඩක් අය අපේ ශේත්‍රෙම ඉන්න කට්ටිය තමයි ෆේක් account හදලා දැන් අපිට විරුද්ධව මේ වගේ දේවල් කරන්නේ යොමු කරලා. ඉතින් අපේ මාසෙට යන සංඛ්‍යාව මේවා හින්දා අඩු කරන්න බැරි වෙයි මම හිතන්නේ. ඉතින් මේ වගේ මම දන්නේ ඇයි කියලා මේ මිනිස්සු දින මානසික තත්ත්වය කොයි වගේ පුද්ගලයන්ද කියලා. අපි ඒවට සැලෙන්නෙත් නැහැ. අපේ යන ගමන කාටවත් නතර කරන්නත් බෑ. අවුරුදු 35ක් අප මේ ක්ෂේත්‍රයේ මම ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ කාටවත් කරදරයක් කරන්නේ නැතුව. ඉතින් එහෙම නිසා මම ඔක්කොගෙම ඉල්ලනවා මේ ඒ කියන්නේ රටේ යන්න ඉන්න කට්ටියගෙන් අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. මේගොල්ලෝ මුදල් වලට අරගෙන හරි ෆේක් account හදලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ. ඕක අපි මන් හිතන්නේ කාලයට දීලා බලාගෙන ඉන්න තමයි. ඔය කලින් දේවලුත් අපිට දැම්මනේ කොටක්. ඔයිට වඩා කලින් ඔය වගේ දේවල් කටයුතු කරා අපි. ඉතින් සැරින් සැරේ නීතිමය කටයුතු නම් ඉල්ලන්නේ ශේත්‍රයේ කට්ටිය හරි කවුරු හරි මේ මඩ ප්‍රචාර කරන අය ඒකටත් අපි සූදානම්. ඒ views වත් යන්නේ නැති page අලුතෙන් 4 ඉවර වෙලා අපි දැක්කම හිතනවා account එකේ ඒ pages වල views උත් නැහැ. මේ අලුතෙන් හදපු fake account. fake ඒ answers දෙන්නෙත් comment දාන්නෙත් අලුතෙන් හදපු fake accounts වලින්ම. ඒතකොට මේ comments දාගෙන යන්නේ මේ අපෙන් ගිහිල්ලා කවුරුත් කරදරයටපත් වෙලාවත් අපෙන් කරදරයටපත් වෙලා ඉන්නවනම් embassy වල හරි මොන හරි තැන් වල ඉන්නවනම් එයාලා කතා කරනවනේ එයාලා videos out කරනවනේ. ඒ වගේම මොකද තව එකක් තමයි මට මේ ෆොටෝ එකක් මතක් වුණා. කාන්තාවන් කීප දෙනෙක් එකට ඉන්න ෆොටෝ එකක් අපෙන් ගිහිල්ලා මේ අමාරු වැටිලා කියලා. ඒකට අපි යවන්නේ ගෘහ සේවිකාවන්. එතකොට ඔහොම ගෘහ සේවිකාවන් 4-5 දෙනෙක් එක තැන අමාරු වැටෙන කිසිම මේකක් නැහැ. ඉතින් අපි මේ පින්තූර දකින්නකොට දන්නවා කවුද මේ පුද්ගලයා කියලා. ස්පොන්සර් වීසා යටතේ යවන්නේ. ඒකින්ද අපි යවන්නේ ස්පොන්සර් වීසා යටතේ. එහෙම ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඕගොල්ලෝ දන්නවා හොට්ලයින් එකක් දීලා තියෙනවා විදේශ නියුක්ති කාර්යාංශයේ. එහෙමනම් එම විදේශ නියුක්ති කාර්යාංශයට කෙලින්ම කතා කරන්න. ලන්ඩි සජිත්‍ර ආයතනයේ පැමිණිලි මොනවද තියෙන්නේ? එහෙම කවුරු හරි අතරමං වෙලා ඉන්නවා කියලා ඕගොල්ලෝ ඔප්පු කරනවා නම් මම ඒකට එම පරීක්ෂණයට මුහුණ දෙන්න කැමතියි. කාටවත් දෙනවා කියන වරප්‍රසාද නොදී ඉඳලා නැහැ. තමන් ගන්න මුදල් ආයතනෙන් ඒවත් මතක තියාගන්න ඕනේ. ගොඩක් අයට අමතක වෙනවා තමන් ගත්ත මුදල. එතකොට ඒ තමන්ට දෙනවා කියන වරප්‍රසාද මුදලක් තියෙනවා නම් දිරිදීමනාවක් ඒ හැම මුදලින්ම එයාලා ගන්න වියදම අඩු කරලා එයාලගේ ඉතුරු මුදල් අපි accounts වලට දාලා තියෙනවා. ඒක මම කරුණාකරලා ඉල්ලන්නේ කිසිම පැමිණිල්ලක්වත් මුදල් සම්බන්ධ ප්‍රශ්නයක්වත් සමාජ මාධ්‍යයේ මේක අපි කලිනුත් කියපු කතාවක්. ඕනේ වෙලාවක අප ආයතනයට එන්න අපේ සල්ලි දිනන්න දෙන අපි ළඟ මෙතන කට්ටිය ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න ඕනේ. එහෙම දෙයක් නෑ. අපේ ආයතනයට කවුරුවත් ඇවිල්ලා නෑ මේ සම්බන්ධව. එතකොට ඒකෙන් ඔප්පු වෙනවා මේක සමාජයේ නොමග යවන්න අපිට විරුද්ධව ඇති කරන්න හදන මඩ ප්‍රචාරයක් කියන්නේ. හැමෝම පිළිගන්නේ නෑ. බොරු දේවල් කාලෙන් කාලට මවාපානවා සෝෂල් මීඩියා කියන එක යටතේදී. ඒවා බලලා ඔයාලා හරිතේ තීරණය කරන්න ඕනේ කියන එක තමයි කියන්නේ අපිට. මම ඔක්කොගෙම සුහදව ඉල්ලන්නේ මඩ ප්‍රචාර වලට රැවටෙන්න එපා. මමත් කාන්තාවක්. මමත් මේ ක්ෂේත්‍රයේ අවුරුදු 35ක් සේවය කරනවා. ඒකින්ද මොනවාරි ඔකට ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම ඇවිල්ලා මාත් එක්ක කතා කරන්න. විදේශ රැකියාවකට යන්න අනිවාර්යෙන් ආයතනයක් අවශ්‍යයි. විදේශ නියුක්ති කාර්යාලයේ ලියාපදිංචි ආයතනයක් අවශ්‍යයි. හරි මේ මඩ ප්‍රචාරය දැක්කම ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා විදේශ නියුක්ති කාර්යාංශයට ඔයාලගේ ප්‍රදේශයේ හරි කොළඹ හරි හොට්ලයින් නම්බර්ස් තියෙනවා චෙක් කරලා බලලා ඔයාලා කතා කරලා අහන්න ලන්ඩි සජිත්‍ර ආයතනය ප්‍රශ්න තියෙනවද ලන්ඩි සජිත්‍ර ආයතනයට විරුද්ධව මොනවද පැමිණිලි තියෙන්නේ ඒ ඔක්කොම හොයලා බලලා එන්න. ඒක තමයි මොකද හැමදාම මම දැන් විදේශ නියුක්ති කාර්යාංශයෙන් ඔයාලව දැනුවත් කරන්නේ ලියාපදිංචි ආයතනයකින් රට යන්න. එතකොට ඒ ගැන මොන හරි තොරතුරක් ඕන නම් ඒගොල්ලෝ ඕන වෙලාවක මිනිස්ත්‍රාවාරමට හසුවන්න එපා කියලා නේ කියන්නේ. මිනිස්ත්‍රාවාරමක් නෙමෙයි අපි කරන්නේ අපි ලයිසන් තියෙන කට්ටියක් වශයෙන්. ඒකින්ද ඕගොල්ලෝ ඕන වෙලාවක පුළුවන් විදේශ නියුක්ති කාර්යාංශයත් සමග කතා කරලා ආයතනය ගැන අහගෙන ආයතනයට යන්න. අපි ජාවාරම කරන්නේ. එතකොට ඕගොල්ලෝ දැනගන්න පුළුවන් ඔය දවස් 4 නිවාඩු දෙන එකද ලයින් චරිත්‍ර ආයතනයේද කියන එක ඔයාලට දැනගත්තකි පැමිණිලි තිබෙන සංඛ්‍යාව. තවත් ආයතන ප්‍රොමෝට් කරගන්න අපේ ආයතනයට කැලලි කිරීමක් තමයි මෙතන වෙන්නේ. අපි 2299 අපේ ලයිසන් නම්බර් එක විදේශ නියුක්ති කාර්යාංශයට කතා කරලා ඕනෙලාවක කාගෙන්වත් සෝෂල් මීඩියා වලින්වත් මේ YouTubers ලගෙන් මන් මේ අහන්න ඕනේ.
විදේශ නීති කාර්යාලයට කෝල් එකක් දීලා අහන්න ලයිසන් නම්බර ඒ කියලා වගේ මම තව එකක් කියලා. කියන්න කැමති. තව එකක් තමයි ඇමරිකානු මහත්තයා සම්මුඛ පරීක්ෂණයක් අප ආයතනයේ ඩිල්කිමිස්ගෙන් ඉල්ලුවා. ඒතර ඩිල්කිමිස් ඒකට සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණා. ඒ ඇරෙන්න අපි ඇමරිකානු මහත්තයාත් එක්ක බිස්නස් කරන්නේ නැහැ. ඇමරිකානු මහත්තයාට උවමනා වෙලා තිබුණා ප්‍රශ්න වගේකට උත්තර සපයන්න කියලා. ඒතර ඒකට ඩිල්කිමිස් උත්තර දුන්නා. එතකොට ඒක සමාජගත කරන්න හදනවා. එතන අපිත් එක්ක ඒ කියන්නේ මේ බිස්නස් කරන්න මේ ඇමරිකානු මහත්තයා ඉදිරිපත් වෙලා තියෙන හින්දා අපේ ආයතනය මේ වර්ණනා කරනවා කියලා. ඒකත් ඔයගොල්ලෝ තේරුම් ගන්න මොන වගේද මේ ප්‍රශ්න ඇති කරන්න හදන පුද්ගලයන්ගේ තියෙන මානසික මට්ටම කියලා. එතුමත් එක්ක තරහ පිරිසක් ඉන්නවා සුහද පිරිසක් ඉන්නවා. එතකොට ආයතනයේ එතනට මේ ගාව ගන්නවා කියන එක වැරදි. අපි අපේ රාජකාරිය අපි හරියට කරන්නේ නීති අනුකූලව. ඒකයි හැමෝම තේරුම් ගන්න ඕනේ. ෆේක් account වලින් ඇවිලා ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්. රියල් account නෙමෙයි කාලංගවත් තියෙන්නේ. අපේ ගිය ගෘහ සේවිකාවන් විදියට වැඩ කරන අය දන්නවා. එයාලා නිවස්වල හොඳින් වැඩ කරනවා. අපිට වීඩියෝස් දෙනවා, පංගුවක් අය නොදීනවා, පංගුවක් අය දෙනවා. ඉතින් එයාලා අද හොඳින් ලස්සනට ඉන්නවා. හරි අපි සමාජගත කරන්නේ අපි හරියට ඔයා ගන්න වීඩියෝනේ. එහෙම නැතුව කාලෙන්න කියලා බලන් ගන්න නෑනේ නේද? ඒකේ හින්දා එතකොට මේ හැම වීඩියෝ එකක්ම අපි සත්‍ය තොරතුරු ලබා දෙන්නේ. ඒක ඕන එක්කෙනෙක්ට දැනගන්න පුළුවන් ඒ තොරතුරුත් එක්ක.